අනුරුද්ධ හාමුදුරුවෝ ඇයි එහෙම නිදාගත්තේ නැත්තේ? ඔයත් දන්නවනේ ගිහි කාලේ අනුරුද්ධ හාමුදුරුවෝ කියන්නේ අපේ බුදුහාමුදුරන්ගේ ඥාතියෙක්නේ. ශාක්‍ය රජපෞලේ දරුවේ. පුංචි කාලේ ඉඳන් අම්මා තාත්තා අධික සැප දුන්නා. සැප කොච්චරද කියනවා නම් එයා නැහැ කියන වචනයක් දන්නේ නෑ. උදේ ඉඳන් හවස වෙනකන් ඉල්ලන ඒවා දෙනවා. මොනවා කරත් එයාට පුළුවන් උපරිමෙන්ම කරලා දෙනවා. කණ්ඩ බොණ්ඩ ටික දෙනවා. ක්‍රීඩා කරනවා. කාලා බීලා සතුටින් විනෝද වෙවි ජීවත් වෙනවා. දවසක් අම්මා හිතනවා මෙයාට නැහැ කියන එක උගන්වන්න ඕනේ. හැමදේම හවසට සෙල්ලම් කරලා ඉවර වුණාම අම්මා කැවුම් හදලා එවනවා යාළුවන්ටයි ඔක්කොටම සතුටු වෙන්න කියලා. දවසක් අම්මා කල්පනා කරා නැහැ කියන එක උගන්වන්න ඕනේ. නැත්තම් හරි අමාරුවක වැටෙනවා කියලා එදා කැවුම් එවන්න නැතුව සේවිකාවට කිව්වා අද කැවුම් නැහැ කියලා කියාපන් කියලා. මෙයා ඇවිල්ලා කිව්වා කුමාරයා අද කැවුම් නැහැ කියලා. කුමාරයා නැහැ කියන එක දන්නේ නැති නිසා එයා හිතුවා අද හදපු කැවුම් જાතියේ නම තමයි නැහැ කියලා. අද කැවුම් නැහැ කිව්වහම ඒක හිතුවා නැහැ කියන්නේ කැවුම් જાතියක් කියලා. ඒ පාර මොකද්ද කිව්වේ? ඒවත් හොඳයි කිව්වා. එවන්න කිව්වා. ඒ පාර සේවිකාව ගිහින් කිව්වා මේ කුමාරයාට නැහැ කියන එක තේරෙන්නේ නැහැ කියලා. අර අම්මා හිස් භාජනයක් ගෙනල්ලා පෙන්නලා කිව්වා කැවුම් නැහැ කියන්නේ හිස්. බඩට අත තියලා කිව්වා අද කණ්ඩත් නැහැ. කුමාරයා කල්පනා කරා එහෙම එකක් ලෝකේ තියනවාද? ඒ කියන්නේ දුකක්නේ. අපිට සතුටින් ඉන්න බාධා තියෙනවනේ ලෝක. ඔය ගැන කල්පනා කර ඉඳිද්දි තමයි බුදුහාඳුරෝ ගමට වැඩියේ. අන්න මහණ වුණා ආනන්ද අනුරුද්ධ භගු කිම්බිල දේවදත්ත උපාලි කියන කර්ණවැමි පුත්‍රයා මේ ඔක්කොම මහණ වුණේ දා. මහණ වුණාට පස්සේ අනුරුද්ධ හාමුදුරුවෝ කල්පනා කරා එළුලොම් කම්බිලි වල නිදාගත්ත මම, ඒ කියන්නේ හොඳ බ්ලැන්කට් පොරෝගෙන මහා කසීසලු පොරෝගෙන ලස්සනට නිදියපු මම මහණ වෙලත් කරන්නේ ඒ ටික නම් යුනිෆෝම් මාරු කරා වගේ වැඩක්. මට නිවන් මාර්ග කවදාවත් එළඹෙන්නේ නෑ. ඒ නිසා මම වීරිය වඩන්න ඕනේ, නිින්ද නවත්තන්න ඕනේ. අවුරුදු 25ක් ඇඳක උන්වහන්සේ නිදාගත්තේ නෑ. ඔන්න කැපවීම. ඒ නිසා කියනවා එලි මහනට ආවනම්, කැලෙන් එළියට ආවනම්, උපාසකෙක් වුණා නම්, උපාසිකාවක් වුණා නම්, හාමුදුරු කෙනෙක් වුණා නම්, භික්ෂුණියක් වුණා නම් ජාගරියා නිදි මැරීමේ දක්ෂයෙක් වෙන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් අර ඇතා මේ මිනිස්සයා කියන විදියට වැඩ කරනවා වගේ හොඳට සිහිය පිහිටවන්න. අහන දේ යෝනිසෝ මනසිකාරයෙන් දකින්න පුළුවන් විදියට සිත හසුරවන්න. කොහොමද සිහිය පිහිටවන්න කිව්වේ? සතිපට්ඨාන සූත්‍රයේ මහලා තියෙනවානේ. ආලෝකිතේ විලෝකිතේ බෙල්ල හරවලා බලද්දි, අභික්ඛන්තේ පටික්ඛන්තේ ඉස්සරහට යද්දි පස්සට යද්දි, අසිතේ පීතේ කායිතේ සායිතේ කද්දී බොද්දී හපලකද්දී රස විදිද්දී, සංඝාටි පත්ත චීවර ධාරණේ පාත්‍ර සිවුරු අඳිද්දී, ඊළඟට උච්චාර පස්සාව කම්මේ මල මුත්‍රා කරද්දී, ගතේටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ තුන්නී භාවි ඇවිදිද්දී, හිටගෙන ඉඳිද්දී, නිදි මරද්දී, නිදාගනිද්දී, කතා කරද්දී, නිශ්ශබ්ද වෙදිද්දී කොයි මොහොතේ වුණත් සිහිය පිටවන්න. සිහිය තුල අපේ ජීවිත මොන්න තරම් රැකවරණයකට යනවද කියලා බලන්න. මට මේ බණ කියාගෙන ඉද්දී ඔළුවට ගොඩාක් අදහස් එනවා. කාලයත් එක්ක ලොකු හරබයක් කරන්න බෑ. ඒ නිසා ඒ ගොඩාක් දේවල් කියන්න බෑ. අර කැටකිරිල්ලගේ උපමාව බුදුහාඳුරෝ කිව්වා නේද? මතකයි නේද? කැටකිරිල්ලක් අහසේ යද්දී රාජාලියෙක් අල්ලගත්තාම කැටකිරිල්ල කිව්වා පියවුරුමෙන් ලැබිච්ච සුරක්ෂිත තැන හිටියානම් මට මේ දේ වෙන්නේ නෑ. රාජාලියා කිව්වා ඇඟේ පුංචි මදිවට තව කට කියවන්නත් එනවා. හරි උඹ කියන ඔය පියවුරුමෙන් ලැබිච්ච තැන ගිහිල්ලා පුළුවන් නම් හැංගියන් කොහේ හිටියත් මම මරනවා කිව්වා උඹව. ඒ පාර කිව්වා හා එහෙනම් අතෑරපන් කියලා. අතෑරියා. අර පස්කණ්ඩිය උඩට ගිහිල්ලා කිව්වා හා පුළුවන් නම් මාල්ලාපන්. රාජාලියා වේගෙන් වෛරයෙන් ආව පොළොව දිහාට. එද්දි පොළොවට ලං වෙද්දිම මොකද කළේ? අර කැටකිරිලි පස්කණ්ඩිය ඇසට රුංගාලා රිංගුවා. මේ කැටකුරුල්ලට ආපු වේගේ ප්‍රවේගය කියලා අපි කියන්නේ. ඒක නවත්ත ගන්න බැරි වුණා. බැරි වෙච්ච පාර එයා ඇවිල්ලා පස්කණ්ඩිය පපුව හැප්පිලා මැරිලා යනවා. බුදුහාඳුරෝ ඈත ඉඳලා බලාගෙන ඉඳලා කිව්වේ මොකද්ද? මහණෙනි දැක්කද? කැටකිරිල්ලි තමන්ගේ පියවුරුමෙන් ලැබිච්ච සුරක්ෂිත තැන හිටපු නිසා බේරුණා. උඹලත් පියවුරුමෙන් ලැබිච්ච සුරක්ෂිත තැන හිටියොත් උඹලත් බේරෙනවා. මොකද්ද පියවුරුමේ? සතර සතිපට්ඨානේ. අපේ තාත්තා බුදුහාමුදුරුවෝ කියන තාත්තා අපිට ආදරෙන් දීපු රැකවරණය තමයි සතර සතිපට්ඨානේ. ඒ නිසා හොඳට මතක තියාගන්න. සිහිය පිහිටවාගත්ත කෙනෙක්,
සතර සතිපට්ඨානයට හිත නැඹුරු කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංච නීවරණ යටපත් කර කර ඉන්නවා නම් සමතේ වැඩිම තුල යාට පුළුවන් ප්‍රථම දෙවන තෘතීය සහ චතුර්ථ ධානවලට පත් වෙන්න. ඒ කියන්නේ මේ සිතේ උපරිම ඒකාග්‍රතාවය වර්ධනය කරන්න. එහෙම ඉන්න අතරතුර යාට පුළුවන් සිත සමාධියටපත් දර්ශනාවට හිත නැඹුරු කරන්න. ලෝකයේ දිහා කල්පනා කර දියාට තේරෙනවා මම මේ සංසාර ගමන තුල ඉපදි මෙරි යන කෙනෙක්. මම මීට කලින් කොහේ හරි උපදින්න ඇති කොහෙද හිටියේ? එතෙන්ට කලින් මං කොහෙද හිටියේ? ඊට කලින් මං කොහෙද හිටියේ? කොච්චර කාලයක් මම මේ සංසාරේ ආවද? ගැලවිල්ලක් තාම හම්බුනේ නෑ. ඒකට කියනවා පිළිබඳ పూర్වේ නිවාසානුස්සති ඥානය, පෙරවිසූ කඳපිලිවල දක්නා නුවණ. ඊට පස්සේ බලනවා මම විතරද නෑ, ලෝකේ හැමෝමත් එහෙමයි. මේ ඉන්න හැමෝමත් සංසාරේ උපදිනවා, කාලයක් යනවා, ඊට පස්සේ මැරෙනවා, ආයි උපදිනවා. සත්‍යයේ උපත විපත චුතූපපාත ඥානෙ. ඉපදී මෙරි එන්නේ ඇයි? ආශ්‍රව නිසා. ආශ්‍රව තියෙන ආකාර කීපයක්: කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව සහ ditthi ආශ්‍රව. මේ ආශ්‍රව නැති කළොත් සකල ක්ලේශ ප්‍රහාණය කරලා නිවන් දකින්න පුළුවන්. එයා උත්සාහවන්ත වෙනවා. විදර්ශනාවට හිත නැඹුරු කර කර කෙලෙස් ප්‍රහාණය කරනවා. එතකොට යාට ලැබෙනවා සියලු කෙලෙසුම් ප්‍රහාණය කිරීමෙන් ලැබෙන ආසවක්ඛය ඥානය. ආසවක්ඛය ඥානය ලැබුණා කියන්නේ ත්‍රිවිද්‍යාව පහළ වුණා කියන්නේ එයා රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර හතර පැත්තෙන් ඊතල වදිද්දී, හතර පැත්තෙන් ගින්දර විසි කරද්දී, හතර පැත්තෙන් ගහද්දී දඟලන්නේ නැති ඇතා වගේ සිහිය පිහිටවාගෙන හිටියොත් ආන්ගේ පුද්ගලයන්ට පුළුවන් විශේෂ අධිගමයකට පත් වෙන්න. එහෙම අධිගමයට පත් වුණාම රහතන් වහන්සේට මම කියනවා බ්‍රාහ්මණයා කියලා, අජානේය භික්ෂුව කියලා කියනවා. එහෙම නැත්නම් එයා රාජකීය මංගල තත්වයේ ඉන්න මිනිස්සෙක් කියලා මම කියනවා. ඒ තමයි අති උත්තම මහරහතන් වහන්සේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ නිසා අචිරවත හොඳට මතක තියාගන්න, යම් කිසි මිනිස්සෙක් ශ්‍රද්ධාවෙන් යුක්තව මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා භික්ෂු භික්ෂුණී තත්ත්වයටපත් වුණා. එහෙම මහාන වෙන්නේ නැතුව ගිහි උපාසක උපාසිකා තත්ත්වයටපත් වුණාත් එයාට පුළුවන් නම් අප්‍රමාදීව කෙලස් තවන වීරයෙන් යුක්තව හොඳට සිහිය පිහිටවාගෙන ඉන්න. ඒ ජීවිතේ හිස් එකක් නෙමෙයි, සිතෙහි යම් කිසි විශේෂ අධිගමයක් ලැබෙනවාමයි, චිත්ත ඒකාග්‍රතාවයක් ලැබෙනවාමයි, ඒ කෙනාගේ ජීවිතේ සාර්ථක වෙනවාමයි. ඔන්න ජයසේනහපු ප්‍රශ්නෙට විස්තර කරපු උත්තරේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. අචිරවත හාමුදුරුවෝ මේ දේශනාවෙන් සන්තෝෂයටපත් වුණා. උන්වහන්සේ සෝතාපට්ටි ඵලයටපත් වෙලා උන්වහන්සේගේ ධර්මඥානය දියුණු කරගත්තා. ඒ නිසා පින්වත්නි, ඔබේ ජීවිතය මේ දන්ත භූමි සූත්‍රයෙන් ආලෝකමත් කරගන්න අපි කැලෙන් එළියට ආවා විතරයි. අපි ඉපදී මෙරි යන ගමනේ තිරිසන්නු වෙන්න ඇති, පෙරේතයෝ වෙන්න ඇති, අසුරයෝ වෙන්න ඇති, සතර අපායේ දුක් විඳින්න ඇති. දැන් අපි මිනිස්සු උනානේ. ඊළඟට ඔබ අංගවිකල මන්දබුද්ධික නැති ජීවිතයකටපත් උනානේ. ඊළඟට ඔබ මේ ජීවිතයේ ඇස කන නාසය දිව ශරීරය හොඳටම ලැබුවානේ. ඊළඟට ඔබට බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණානේ. ඊළඟට ඔබ හොඳට බණ ටික අහනවානේ. ඊළඟට මහා සංඝයා කල්යාණ මිත්‍ර භාවයෙන් උපස්ථාන කරනවානේ. දැන් බලන්නකො කැලෙන් නිදහස් වෙලා නෙමෙයිද? කැලෙන් නිදහස් වෙච්ච පිරිසක් මේ ඉන්නේ. කැලෙන් නිදහස් වෙච්ච අය ඔයත්තන්ට මාර්ගය පෙන්වන්නේ. එනිසා කැලෙන් නිදහස් වෙච්ච ගිහි පැවිදි අපි ඔක්කොම ඊළඟට කරන්න ඕනේ මොකද්ද? මේ බුදුහාමුදුරෝ දේශනා කරපු දමණය වෙච්ච ඇතා දමණය වෙච්ච ආකාරය අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. අපි ආහාරයේ පමණ දැනගන්න ඕනේ, සිල්වත් වෙන්න ඕනේ, ඉන්ද්‍රිය සංවර කරන්න ඕනේ, නිදිවැරීමේ දක්ෂය වෙන්න ඕනේ, සිහිය පිහිටවන්න ඕනේ, සමාධිය වර්ධනය කරන්න ඕනේ, සතර සතිපට්ඨානයට සිත නැඹුරු කරන්න ඕනේ. ඔය ටික කරන අතරේ විදර්ශනාවත් වඩ අපේ හිත නිවන් මාර්ගයෙන් පුරවන්න ඕනේ. එහෙම නිවන් මාර්ගයේ සාක්ෂාත් කිරීම පිණිස අද මේ අහපු ධර්මානුශාසනාවත් උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.